හස්සේ මගේ යාළුවනේ ඔන්න 2025 EPS topic exam කරලා final cut off marks එනකම් බලාගෙන හිටපු ඔයාලට අද final cut off marks එක ලැබිලා තියෙනවා. නිෂ්පාදන අංශයේ ලකුණු 168ක් ඒ වගේම දීවරාංශයේ ලකුණු 157ක් වගේ ලකුණකට ගිහිල්ලා තියෙනවා. එතකොට මේ ලකුණු වලින් ඉහළට ලකුණක් ලබාගෙන එක්සෑම් පාස් වෙලා ඉන්න හැමෝටම මං ආදරෙන් සුබ පැතුම් එක් කරනවා. ඒ වගේම මේ එක්සෑම් පාස් වුණා වගේම ඉස්සරහට තව ඔයාලට වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. වෙබ් එකට වැටෙනකන් කරන්න තව ගොඩාක් දේවල් තියෙනවා. පොලිස් රිපෝට් දාන්න, ඉන්ටර්විව් එකට යන්න, ඒ වගේ මෙඩිකල් වලට යන්න, මේ වගේ වැඩ කටයුතු ගොඩාක් තියෙනවා. ඒ වගේම වෙබ් එකට වැටෙනකන් ඔයාලට විසඳ ගන්න ප්‍රශ්න ගොඩාක් මතුවෙනවා. ඒ මතුවෙන ප්‍රශ්න වලට උත්තර හොයා ගන්න ඕනේ ඔයාලමයි. එතකොට ඔයාලගේ 2025 එක්සෑම් පාස් වෙලා ඉන්න සෙට් එකම අපි එකම ගෲප් එකකට ගන්න සූදානම් කරලා තියෙනවා. මම මේකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔයාලට ගෲප් එකේ ලින්ක් එක දානවා. ඔයාලා 2025 ෆයිනල් කට් ඔෆ් එකෙන් සමත් වෙලා ඉන්න හැම ළමයෙක්ම ඒ ලින්ක් එකෙන් ගෲප් එකට ඇඩ් වෙන්න. ඉස්සරහට තියෙන හැම වැඩ කටයුත්ත එකදීම ඔයාලට ඔයාලගේ යාළුවොත් එක්ක කතා කරලා ඒ වගේම වෙබ් එකේ ඉන්න අපිත් එක්ක කතා කරලා ඔයාලට තියෙන ප්‍රශ්න සියල්ල විසඳ ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් ගෲප් එකට ඇඩ් වෙලා ඔයාලගේ ඉස්සරහ වැඩ කටයුතු ටික සාර්ථක කරගෙන කොරියාවට යන්නකම්ම යාළුවොත් එක්ක ඒ අදාළ වැඩ කටයුතු ටික ලස්සනට මැනේජ් කරගෙන යන්න. ඒ වගේම වෙබ් එකේට වැටිලා ඇග්‍රීමන්ට් එන හැටි, එතකොට යන්නේ කවුද, කී දෙනෙකුට ඇග්‍රීමන්ට් ආවද, ඔය වගේ තොරතුරු හැමදේම බෙදා හදා ගන්න පුළුවන්. ඒ නිසා එක්සෑම් පාස් හැමෝම ගෲප් එකට ඇඩ් වෙන්න. එතකොට ඔයාලා හැමෝටම මම ආදරෙන් සුබ පතනවා. ඔයාලගේ ඉතුරු වැඩ කටයුතු ටිකත් සර ප්‍රකාරයෙන්ම සාර්ථක කරගෙන ඔයාලගේ හීන දිනන්න හැකියාව ලැබෙන්න කියලා. එහෙනම් හැමෝටම ජය වේවා.